අද අපි යනවා දැන් 24 වෙනිදා රෑ චර්ච් එකට යන්න තමයි හදන්නේ 12ට තියෙන පූජාවට. ට්‍රැෆික් තියෙනවා කොහොම වෙයිද දන්නේ නැහැ. අපි 12ට පූජාව පටන් ගන්න කලින් යන්න හම්බුනොත් හොඳයි. Hi guys. ඔන්න ඉතින් මම අද ඔයාලට මිනි vlog එකක් අරගෙන එන්න හදන්නේ. අද අපි යනවා දැන් 24 වෙනිදා රෑ චර්ච් එකට යන්න තමයි හදන්නේ 12ට තියෙන පූජාවට. මම පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද ඩුබායි වල පූජාව තියෙන්නේ කියලා. ඔය දුරට පිරිමියෙක් වගේ පේන්නේ. ඒකයි නම් මේ දැන් මේ කඩේකින් චායි වුත් අරගෙන බිබී යන්න තමයි කල්පනාව. ට්‍රැෆික් තියෙනවා කොහොම වෙයිද දන්නේ නැහැ. අපි 12ට පූජාව පටන් ගන්න කලින් යන්න හම්බුනොත් හොඳයි. හරි එහෙනම් ඉස්සරහට හම්බෙමු. උට තමයි කියලා වෙන්නේ නේද? අපිටම තමයි උට කියලා වෙන්නේ. මෙයා ටික්ටොක් කරනවා මේ දෙන්න කියවනවා මම පාර බල යනවා. අපි දැන් පල්ලි ගාවට ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට හරිම සීතලයි. මේ පල්ලිය ළඟට යන්න බෑ යන පාර වහලා තියෙන්නේ. අපි කට්ටිය දැන් මේ පයින් ඇවිදගෙන යනවා. සීතලයි. දැන් වෙලාව තාම 11:45යි. මෙතන පල්ලි ගොඩක් තියෙනවා. මේක චර්ච් එක නම් මේ පැත්තේ තියෙනවා හින්දු පල්ලිය, එතකොට මුස්ලිම් පල්ලිය, එක එක පල්ලි වර්ග ගොඩක් තියෙනවා. දැන් යන්නේ අපි අපේ පල්ලිය හොයාගෙන. Guys, අපේ පල්ලියට අපි ආවෙත් ඉන්නේ. අතනින් චෙක් කරනවා අපිව. දැන් යනවා කට්ටියත් එක්ක. They used to count people for two reasons. You know what the other reason? First reason is to enroll who can become a part of my army. Who's active skills in the army, no? Power. And second thing, tax collection. You know, tax money. So, Jesus does not behave in this way. To count you, to take from you and ලංකාවේ කට්ටිය ඉන්නවා කිව්වේ. ඒ ඉඳලා තියෙන්නේ අයියා. ෆෝන් එක පොඩි මම දුර ගන්න බැරි වුණා මගේ ඩයල් එකට. Birthday, I wish you get soon your third wife. You will be now famous, huh? Inshallah, very soon I will have the girl I told you 3-4 days ago. ඕගොල්ලෝ පොලිමේ හිටියා. අපේ පූජාව දැන් ඉවර වෙලා දැන් අපි යන ගමන් පූජාවේදී වීඩියෝ කර ඉන්න බෑනේ. අපිට කේකුත් හම්බ වුණා. දැන් අපි ගෙදර තමයි යන්නේ. Here is a stranger also. happy birthday. Yes, I am the birthday boy. So, දැන් අපි අපේ වාහනේ ගාවට හත් ගව්වක් දුර පයින් ආයෙමත් ඇවිදගෙන යන්න ඕනේ. හත් ගව්වක් නැහැ ඉතින්. නවත්තපු ඩ්‍රයිවර්ට කේන්ති ගිහින් ඩ්‍රයිවර්. ඔව් හත් ගව්වක්. ඔස්ට්‍රේලියා මිනිස්සු මේ යන්නේ දඹදිව ගියොත් යන්න ඕනේ කිලෝමීටර් 5ක් පයි. මේ ටැක්සි ඔක්කොම ටැක්සි මේ කට්ටිය බුක් කරපු ටැක්සි තමයි මේ තියෙන්නේ මේ. හරිනේ මට මෙතනින් යන්න වෙන්නේ නැහැ.
මම කියෝ යනවා. එහෙන් ගියොත් නම් යන්න වෙන්නේ. හරි ඒ කට්ටියත් ඒ පැත්තෙන් යනවා. හරියට හරි යන්න වෙන්නේ නැහැ. කට්ටිය තමයි. ඒ කට්ටියත් එනවා. මෙතනින් අහලා දෙන්නේ යන්න බෑ දැන් එන අයට. ආයෙ හැරිලා යන්න වෙනවා. මේ ඒගොල්ලෝ මේක ඈඩ් කරගෙන යන්නේ. මෙතනත් එක පල්ලියක්. මෙතන තියෙන කෝවිලක් හරි කෝවිලක්. මෙතන තියෙන්නේ මොකද්ද? ඒ මොකද්ද? මේක හින්දු පන්සලක්. මේක. මේ බලන්න එක ඒවා තියෙන්නේ. මේ ඔක්කොම ටැක්සි යන දැන් කට්ටියව ගන්න. අපි ඉතින් අපි වාහනේ නතර කරපු තැනට පයින් යනවා දැන්. අරකේ කවුද ඉන්නවත් එක්ක? No, just water. අර මේ දාස් මල් බබල තියෙනවා කියලා Oh my. මේ දාස් පෙතිය මල් තියෙනවා මෙතන මේ. හරි එහෙනම් අද වීඩියෝ එකෙන් සමගන්නවා. ආයෙත් ඔයගොල්ලන්ට vlog එකක් කරගෙන එනවා. Bye bye.